සුබ දවසක් වේවා කියලා සියලු දෙනාම help me tv YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අස්සසුම සම්බන්ධව අප්‍රේල් මාසයට අදාළ වීඩියෝ එක අරගෙන තමයි ඔබ හමුවට එන්නේ. ඉතින් අපි මේ වීඩියෝ එකේදී කතා කරන අප්‍රේල් මාසයේ දීමනාව සහ මේ වෙනකොට ඒ අස්සසුම ලාභී පොරොත්තු ලේඛනයේ සිටින ඒ පවුල් ලක්ෂ 8කට ලබා දෙන ඒ ආහාර සහන මල්ල සම්බන්ධව. හරි, මුලින් ඉතින් මතක් කරන්න කැමතියි අපි දන්නවා සිංහල දෙමළ අලුත් අවුරුද්දේ මේ වෙනකොට ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමේ අරමුණින් සහ ඒ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා අස්සසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 8ක් වෙනුවෙන් තමයි මේ සතස අලවි සැල් මගින් තමයි මේක ලබා දෙන්නේ. ඉතින් මේක ලබා දෙන්නේ මෙන්න මේ අනුව ඔබ දන්නවා මේ වෙනකොට මේ සහන මල්ලේ වටිනාකම රුපියල් 5000කට වගේ අත්‍යවශ්‍ය ආහාර සහන මල්ලක් තමයි ලබා දෙන්නේ. පැකේජ් 150ක වට්ටමක් යටතේ තමයි ඔබට රුපියල් 2500ක් ගෙවලා මේ සහන පැකේජය නැත්නම් සහන ආහාර පැකේජ මල්ල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊට අමතරව තවස් මතක් කරන්න කැමති මේක දැනට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වගේම තමයි ලංකාවේ ලංකා සතසු සහ ඒ සමූපකාර අලවිසල් මගින් මේ පැකේජය මිලදී ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් මේ වෙනකොට අපි දන්නවා ඒ පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 8,12,753කට මේ වෙනකොට ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. ඉතින් අප්‍රේල් මාසයේ පළවෙනි දින සිට 13 වෙනි දින දක්වා තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔබත් මේ සඳහා සුදුසුකම් ලැබලා තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔබ ඒ සුදුසුකම් ලැබපු ලියකියවිලි සහ ජාතික හැඳුනුම්පත් ආදිය රැගෙන ඒ අදාළ ස්ථාන වලට යන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි අප්‍රේල් මාසයට අදාළ දීමනාව මේ වෙනකොට තාම ලබා දීලා නැහැ, බැංකුගත කරලා නැහැ. බොහෝ දුරට ඉදිරි දිනවලදී බැංකුගත කරන්න ඉඩ තියෙනවා. ඉතින් මේ සම්බන්ධව අපිව රජය මගින් දැනුවත් කරපු ගාම ඔබව දැනුවත් කරන්න අපි බැඳලා ඉන්නවා. ඉතින් එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් අදට සමුගන්නවා. සියලු දෙනාම help me tv YouTube නාලිකාව subscribe කරලා තියාගන්න කියලා මතක් කරන ගාම අපි එහෙනම් වීඩියෝ එකෙන් සමුගන්නවා. සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.